කල්යාණ මිත්‍රයාගේ ආලෝකය සදාකාලික නෑ. කල්යාණ මිත්‍රයා නැමැති පහන හැමදාම දැල් වෙන්නේ නෑ. ඒ පහන නිවි යනකොට ඔයාලට පෞද්ගලිකව ආලෝකයක් තිබ්බේ නැත්තම් ඔයාලට ඉතුරු වෙන්නේ කට්ට අන්ධකාරය විතරයි. කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා ගැන මට නම් හිතෙන්නේ ඒක හරියට අනිත් අයට ලෝකය පෙන්නන මහා දැවැන්ත පහනක් වගේ කියලා. කල්යාණ මිත්‍රයාට හිරු මණ්ඩල කියලා කිව්වට වැරද්දක් නැහැ. නමුත් හිරු මණ්ඩල කියලා අපි කියනවනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ නිසා හිරු මණ්ඩල කියන වචනේ ශාස්ත්‍රෝන් වහන්සේටම වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදේ අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. මහා පහනක් වගේ. හැබැයි මේ පහන අවුරුදු 48ක් ලංකාවේ දැල්ුණා. නිවිලා ගියා. ඊට පස්සෙත් කල්යාණ මිත්‍ර සංගරුවන් වහන්සේලා පහළ වුණා. එක එක කාල දැල්ුණා. නිවිලා ගියා. දැන් යුගයේ අපි ජීවිතයට ආලෝකයක් වන කල්යාණ මිත්‍රයෝ අපි ජීවිතයට ආලෝකයක් වන කල්යාණ මිත්‍රයෙක් මේ වෙනකොට වැඩ ඉන්නවා. හරියට පහනක් වගේ. අපි ජීවිතවල අපට නොපෙනිච්ච ගොඩාක් දේවල් ඒ පහනේ ආලෝකයෙන් අපි දැක්කා. පහනක් දැල්වෙනකොට අන්ධකාරය හැඟවිලා යන්න තියෙන ගොඩක් දේවල් මතුවෙලා පේනවනේ. ඒ වගේ ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි සෑයට යනකොට බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියා වගේ අපිට දැනෙන්නේ කල්යාණ මිත්‍රයාගේ ආලෝකය ලැබිච්ච නිසා නෙමෙයිද? අද රුවන්වැලි මහා සෑය මළුවට ගිහින් පැදකුණු කරන අය වැඩි වෙලා. ඉස්සර ওই මහා සෑයට ගිහින් ඔහේ යන තැනම තියෙන මල් ආසනේ ඔහේ මලක් තියලා හැරිලා එනවා. දැන් පැදකුණු කරන අය වැඩි වෙලා. සෑයක් වඳින්නේ පැදකුණු කරලා කියලා. ඒක අපි දැනගත්තේ කල්යාණ මිත්‍රයාගේ ආලෝකය නිසා නෙමෙයිද? මහසෑ රජාන් වහන්සේගේ ළඟට ගිහින් පැදකුණු කරනකොට රුවන්වැලි සෑයේ කවි කී පැදකුණු කරනවා මං අහන් ඉඳලා තියෙනවා. මියුරු කවි ගායනාවෙන් සෑ රජාණන් වහන්සේව වැඳීම කියන එක අපි දැක්කේ කල්යාණ මිත්‍රයන් නිසා නෙමෙයිද? මේ මිහි මණ්ඩලේ අපිට ධර්මයේ දීපු ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් අපිටත් සෑයක් බඳින්න පුළුවන් කියලා අපිට දැනුනේ කල්යාණ මිත්‍රයන් නිසා නෙමෙයිද? මේ උඩුවේරිය අසපුව දැන් තියෙන තැන මේ වයෝවෘද්ධ අම්මලා තාත්තලා අතීතේ මතක ඇති සමහරට මේ පැත්තේ ওই කරක් ගහලා තියෙනවනම් නිකන් ඔහේ කැලෑ වැදිලා ඔහේ තිබ්බ හැටි මතක ඇති. අද මෙතන අහසට නැගිච්ච සෑයක් තියෙනවා. මේ ආශ්චර්ය කල්යාණ මිත්‍රයන් නිසා නෙමෙයිද? අද මෙහි ධර්මශාලාවක සදහැවතුන් බණ අහනවා. මේ ආශ්චර්ය කල්යාණ මිත්‍රයන් නිසා නෙමෙයිද? ඔයාලට ඔයාලගේ ජීවිතවල දැනුමක් තිබ්බද මටත් සිල් රකින්න පුළුවන් කියලා? ඔයාලට සිල් රකින්න පුළුවන් කියලා පෙන්නුවේ කල්යාණ මිත්‍රයන් නෙමෙයිද? ඔයාලට පැය දෙකක් විතර වාඩි වෙලා බණක් අහන්න පුළුවන් කියලා පෙන්නුවේ කල්යාණ මිත්‍රයන් නෙමෙයිද? ඔයාලට රහතුන් අනුගමනය කර කර උපෝසත සමාදන් වෙලා රැකගන්න පුළුවන් කියලා පෙන්නුවේ කල්යාණ මිත්‍රයන් නෙමෙයිද? කල්යාණ මිත්‍රයාගේ ආලෝකේ. හැබැයි ඒක සදාකාලික නෑ. ඒ ආලෝකයේ නිවි යද්දී කල්යාණ මිත්‍රයා නැමැති පහනෙන් අපි උදෙසා පෞද්ගලික ආලෝකයක් චුට්ටක් හරි පත්තු කරන් තිබ්බේ නැත්තම් අපිට ඉතුරු වෙන්නේ කට්ට අන්ධකාරයක් විතරයි. ආන්ගේ එළියට තමයි කියන්නේ දහන් දෙනම. ඒ එළිය තමයි දහන් දෙනම. අපිට ගුරුදේවයන් වහන්සේ වෙන මුකුත් නෙමෙයි දුන්නේ. දහම් දෙනුමක් අපිට දුන්නා. බුදුරජාණන් වහන්සේව වඳින ගාථාවේ තේරුම අපිට දුන්නා. ඉතිපිසෝ භගවා අරහං කියලා කියන්නේ මේක. ඒක අපිට දුන්නේ කල්යාණ මිත්‍රයා. ධර්මයේ වඳින ගාථාවේ තේරුම අපිට කියා දුන්නේ කල්යාණ මිත්‍රයා.
කරණීය මෙත්ත සූත්‍රය කියනකොට ඔය කියන්නේ මේක කියලා අපි දන්නේ කල්යාණ මිත්‍රය නිසා. මම බණට වඩිනකොට ඔයාලා ජයමංගල ගාථා කියනවා. ජයමංගල ගාථා කියන එක ගැන ගොඩාක් අය හිතන් හිටියේ මඟුලකට කියන්න ඕන එකක්. ජයමංගල ගාථා ගැන වෙන මොකුත් දැනුමක් තිබෙන්නේ නැහැ. ජයමංගල ගාථා කියලා කියන්නේ නිකන් අර මඟුලට අෂ්ටක කියනවා වගේ ඒ වගේ නිකන් සම්ප්‍රදායික අංගයක් විදිහට තමයි ජයමංගල ගාථා තිබ්බේ. අද ඔයාලා පාලියෙන් කියන ජයමංගල ගාථාවේ සිංහල අර්ථය මිහිරට කිය බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය සිහි කළා. මේ මොනවද? කල්යාණ මිත්‍රයන් නිසා ලැබිච්ච දේවල්. ඉස්සර රැයක් එළි වෙනකම් පිරිතක් තියනවා කිව්වොත් එහෙම පිරිතේ ප්‍රබෝධය තියාගන්නේ මැදින් මැදට ගහන බෙර වලින්. අර බෙර ගහන හොරණේ ගහන මිනිස්සු ඒ කාලවල අපිට මතකයි ඔය තරුණ කොල්ල හිමින් ඉන්නේ හොරණේ පිමින්න. අපිත් එක්ක කියලා තියෙනවා ඔය මේ පිරිත් තියනකොට යනවා මේ පිරිත්වල බණවර මාරු වෙනකොට යනවා හොරණේව අරගෙන ලැහැත්තිලම යන්නේ. දැන් අම්මලා ටික වැටිලා ඉන්නේ හිටපන්කෝ ගහනවා. අපිට එහෙම කියලා තියෙනවා. අම්මලා ටික වැටිලා ඉන්නේ හොද්ද ගැහිල්ලක් ගහන්න ඕන. ඇයි පිරිත තිබ්බට මිනිස්සු ලැහැත්තිලම යන්නේ ඒ පිරිතේ කොහේ හරි පෙරලලා නිදිය ගන්න. රැයක් එළි වෙනකම් පොත් බලාගෙන පිරිත් කියන්න අපි පුරුදුනේ. කල්යාණ මිත්‍රයන් නිසා නෙමෙයිද? කොච්චර අපි පිරිත් කියලාද රැවල් එළි වෙනකම්. පොත දිග අරගෙන අපිත් සිංහලෙන් කියනවා. මෙහිම දෙයක් අපිට දුන්නේ කල්යාණ මිත්‍රයන් නෙමෙයිද? ඔයාලා හිතන්න ඔය ලැබිච්ච දේ ඔයාලට ලැබිච්ච මහා ආශිර්වාදයක් කියලා ඔයාලා අඳුනගත්තේ නැත්තම්. එහෙම දහම් දෙනුමක් ඔයාලා තුල තිබ්බේ නැත්තම්. අපි තුමු තව අවුරුදු කීපකින් ඔය සිවුරක් පොරවගත්ත කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ආයෙ කියනවා සිංහලෙන් පිරිත් කියලා හරියන්නේ නැහැ. ඔය සිංහල පිරිත් වැරදි. අපි අරක ගිලින්නේ නැද්ද? ගිලිනවා. අපේ ලාභේ අහිමි වෙන්නේ නැද්ද? පිළිමයක් පෙන්නලා කියනවා ඔය පිළිම වැරදි ඔය විදිහට පිළිම හදන්නේ නැහැ. අපේ ඔලු නිකන් අසරණ වෙන්නේ නැද්ද? මෙහෙම අසරණ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ආයෙ මහා කතන්දර ඕනේ ලංකාවේ බුදුන් උපන්නේ කියලා අසරණ කළේ නැද්ද? ඒක මහා අద్භූත එකක් වුනේ නැද්ද? මේ අපි දන්න පැහැදිලි ඉතිහාසයක් නිකන් අමුතු අවුලකට ලක් කළේ නැද්ද? ඉතින් එහෙම එකකුක් කළා නම් අනිත් ඒවා ගැන කවර කතාවද? ඒ නිසා හොඳට තේරුම් ගන්න අපිට උවමනයි පැහැදිලි දහම් දෙනවා. හොඳ ඇස්පේන හොඳ ආලෝකයක් තියෙන මිනිස්සේ අනතුරකින් තොරව ගමනක් යනවා වගේ ඔයාලට මේ ජීවිතේ අන්තිම හුස්ම පොද තියෙන තෙක් මේ ලැබිච්චි වටිනා දේ රැක ගන්න පුළුවන් වෙයි. දහම් දෙනුම තිබ්බොත් ඒ නිසා හොඳ දහම් දෙනුමක් වඩන්න. ඉතින් ඒකට මට කියන්න පුළුවන් මේ වචන ටික විතරයි. ඒක කරගන්නවා කියන එක තම තමන් ගාව තියෙන එක. නුවණින් හිතන්න කරුණක් මම කිව්වේ. ඇස් හැමදාම පේන්නේ. ඔය ඇස් පොට්ට වෙනවා. ඇස් පොට්ට වෙන්න මත්තෙන් බණ පොත් ටික කියව ගන්නට. කන් හැමදාම ඇහෙන්නේ. ඌව බිහිරි වෙනවා. ඒවා ඇහෙන කාලේ වල හොඳට ධර්මයේ අහමින් හිත ධර්මයෙන් පුරවන්න. හොඳ දහම් දෙනුමක් හදන්න.